අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ මම මේ මොහොතට මූණ දුන්නා. දැන් මම කොතනද ඉන්නේ? සහ මට මේක විතරක් නෙමෙයි මට නැගිටින්න පුළුවන්කම තියෙනවා. මට උදව් කරන්න පිරිස ඉන්නවා. සහ මට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් ඕනේ. බලාපොරොත්තුව නැති තැන තමයි අපිට ඉස්සරහට යන්න බැරි වෙන්නේ. ඒක නිසා ඒක එකපාර අපිට ඩොංගාල බලාපොරොත්තුවක් ගොඩනගා ගන්න බැරි වෙයි. හැබැයි යහපත් මානසික සෞඛ්‍යයක් ගොඩනගා ගන්න වැඩසටහනක් ඔස්සේ අපිට මෙයාලව බලාපොරොත්තුවක් දීලා යාලව ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා නම් අර මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරාට පස්සේ මම හිතනවා එතනින් අඩියක් ඉස්සරහට තියලා යන්න පුළුවන් වෙයි කියලා. ඒතර මෙතනදී අපිට යාලට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මම තාමත් ජීවත් වෙනවා කියන. මොකද මට හැමදේම නැති වුණා. මගේ ගෙදර නැති වුණා, මගේ වාහනේ නැති වුණා. හැබැයි තාම මම ජීවත් වෙනවා. මම ඒ අතින් වාසනාවන්තයි. මට එතනින් ඉස්සරහට අඩියක් තියලා යන්න පුළුවන් කියන එකෙන් තමයි අපිට මම හිතන්නේ පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ මොහොතේ හිතන්න පුළුවන් එකම දේ තමයි මම තාම ජීවත් වෙලා ඉන්න එක වටිනවා කියන එක. මම දන්නවා ඒකට අපිට තාම මේ දවසක් දෙකක් තුනක් ඇතුළත එයාලව යොමු කරවන්න බෑ. ඒක තමයි ඇත්තටම කියන්නේ සහකම්පණියෙන් බලනවා කියන්නේ. මට පුළුවන් ද එහෙම දවසක් දෙකක් ඇතුළත මට ඊතනට යන්න බෑ. ඒකින්ද ඒක අපි අවබෝධ කරගෙන වැටිච්ච මනුස්සයා තවත් වලේම වැටලා ඉන්න ඕන කියන එක නෙමෙයි. අර මං කලින් කිව්වාගේ ඇක්ටිව් ලිස්නින් තමයි very important. පුළුවන්කම තියෙනවා නම් ක්‍රියාකාරීව ඇහුම්කන් දෙන්න. කිසිම දෙයක් කියන්නේ නැතුව. අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න පුළුවන්. එයා කැමති එයාගේ හිතේ තියෙන ඔක්කොම දේවල් ටික කියන්න මං අහගෙන ඉන්නම් කියන තැන ඉන්න පුළුවන් නම්. මම ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ. සහ අනිත් අයට ඒ කියන්නේ ඒකට මූණ දීලා ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ ඒක හිර කරගෙන ඉන්න එපා. ඒක එළියට දාන්න.